ඈත නොපෙනෙන තරම් දුරට හරිත යායෙන් ගැවසීගත් එකිනෙකා පරයන කඳු වලල්ලෙන් හා පසෙක සිටිජේ සිඹින තැනිතලාවෙන් වට වූ කූරගල නම් වූ පින්බීම වෙත අපි මිසේ පා තැබුවෙමු. මහා භද්‍ර කල්පයට මෙතෙක් පහළ වූ කකුසඳ කෝණාගම කාශ්‍යප ගෞතම මහා කරුණික බුදු පියාණන් වහන්සේලාගේ පාද ස්පර්ශයෙන් අති උත්තරීතරත්වයට පත් වූ පින්බිමට මිත්‍යා දෘෂ්ටික ඉදිකිරීම යටින් යාමට සිදුවීමෙන්ම පශ්චාත්තාපයට පත් වූවෙමු. මෙය ක්‍රිස්තු පූර්ව දෙවන සියවසට අයත් ඓතිහාසික බෞද්ධ පුදබිමක් බව ඉඳුරා කියවෙන ලියවිලි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් තැන තැන සවිකර තිබුණත් ඒවා කියවන්නට අකුරු නොදත්තෝ බොහෝය. ඉදිකිරීම් තහනම් බව කළු පූර්වයේ සඳහන් කර පුරාවිද්‍යා කාර්යාලයේ ඉදිරිපිට සවිකර තිබුණ නිසා මේ තහනම් ඉදිකිරීම් නොවන බව අපට සිතන්නට සිදුවුණි. මොහොමදිකයන් තැන තැන ඉදිකළ සොහොන් ගෙවල් හා කඩකාමර තැනිතලා භූමිය පුරාම පැතිරී තිබිණි. කොළපාට කඩමලු හතර වටේ එල්ලා අඳෝනා තැබීමට ඕනෑ කරන අටමගලයන් රිසිසේ තැන තැන ඉදිකර තිබිණි. දතහ සමුදහ ලෙනෙ පරුමක සුමනහ පරුමක ලශමය බ්‍රාහ්මීය සෙල්ලිපි නොසලකා කටාරම් කොටා වැස්සෙන් රක්ෂණය කළ රහතන් වහන්සේලා දහස් ගණනින් වැඩහුන් ගල්ලෙන් අද බෞද්ධයන්ගෙන් පැහැරගෙනය. දත්ත දෆ්‍රත්‍යය වැරදි ලෙස අර්ථ නිරූපණය කර බොරු ඉතිහාසයක් මවාපා පලාතේ ලොකු ලොකු මහමදික දේශපාලඥයන් ජාත්‍යන්තරයට පවා ප්‍රකාශනිකුත් කර හමාරය. සියවස් ගණන් පැරණි ගල්ලෙන් වල සුන්නතාගාර ඉදිකරගෙන සෙල්ලිපි මත සුදු සායම් ගා විකෘති කර හමාරය. ලොව අන් කිසිදු තැනක නොමැති ඇදහිලි ගුහවලට විදේශ වලින් පවා මුහම්මදිකයන් එන්නට පටන් අරගෙන ඈතින් දිස්වෙන බුදුගල විහාර සංකීර්ණයට සමාන්තරව ක්‍රිස්තු පූර්ව දෙවන සියවසේ බෞද්ධ ආරාමයක් තිබූ බවට පුරා විද්‍යාත්මක ලියවිල්ලකි. මහමදිකයන් අල්ලාගත් දත්තගේ ලෙන් පිරෙන මානයේ කුරගල මත ඉදිකළ බෞද්ධ විහාරයක නටබුන් පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් තවමත් රක්ෂණය කර තිබේ. සඳකඩ පහන් මුරගල් මෙන්ම අනෙක් සියලු බෞද්ධ ඉදිකිරීම්ද පෙර කිව් දේශපාලඥයන් මැදිහත් වීමෙන් කඩා බිඳ දමා ගලෙන් පල්ලට විසිකල හමාරය. මේ අගස්ති පුලස්ති මුනිවරු භාවනානුයෝගීව වැඩවිසූ තපස් පිලයි. අද මෙයද මහමදිකයන් ඔවුන්ගේ කරගෙන හමාරය. ඔවුන්ගේ තොරන් යටින් අපි ගල්ලෙන තුලට පිවිසියමු.
බුදුන් සමග වැඩි 500ක් රහතුන් දිවා විහරණය කළ දිවා ගුහා සංකීර්ණයට මෙයත් අයත් බව යලි යලිත් කීම අනවශ්‍යයි අපි සිතමු. ඔවුන් කියන ස්වර්ගයට යන පාර මෙයයි. කුඩා දොරකින් ඇතුල් වුණත් විශාල පිරිසකට අවුවෙන් බැස්සෙන් ආරක්ෂා වීමට මේ තුල ඕනෑ තරම් ඉඩ පහසුකම් ඇත. පිටතින් ලැබෙන ආලෝකය මෙතනින් නැවතුනත් ඇතුළත ඔබට පෙන්වීමට අවැසි නිසාම අප මෙසේ රූපගත කරමු. මේ උමං මාර්ගයේ අවසානයේ දෙවියන්ගේ එළිය පෙනෙන බව ඔවුන් කියති. අපිත් දෙවියන්ගේ එළිය බලන්නට ගියමු. උමගකට වඩා ඈත් මෑත් වූ ගල්පුවරුවක ලක්ෂණ පෙන්වුවත් සමහර විට එදා රජ කල උමං මාර්ගයක නෂ්ටාවශේෂයයි සැකයක්ද අපි ඉතුරු කරමු. මේ ඔවුන් කියන දෙවියන්ගේ එළිය පෙනෙන ස්ථානයයි. අපි නම් එවන්නක් නොදුටුවෙමු. මක් නිසාදයත් ඉරු අවරට බැස ගොසින් නිසාය. දෙවියන්ට සමීපයෙන් වවුලන් බලාගතිමු. පුලස්ති ඍෂිවරයාගේ මෙන්ම රාවණ රජුන්ගේ ඖෂධ උද්‍යානය වූ කුරගල අද අප සතු නැත. තාරක අසුරයන් ස්කන්ධ කුමාර ගැටුණු ප්‍රාග් ඓතිහාසික මහා යුද බිම අවට අපට හිමි නැත. ගෞතම බුදුන් රහතුන් පිරිවරා දිවා විහරණය කළ දිවා ගුහාව අපට හිමි නැත. සිව් බුදුවරුන්ගේ පාද ස්පර්ශිත පින්බිම අපට හිමි නැත. අතීතයේ වී සුලභ වූ තානුලීයක පබ්බත අපට හිමි නැත. ප්‍රදේශවාසී මහා සංගරුවන ප්‍රමුඛ ජනයා මේ පින්බිම මිත්‍යා දෘෂ්ටිකයන්ගෙන් මුදා ගැනීමට ඔවුන්ට හැකි පමණින් කටයුතු ආරම්භ කර හමාරය. අපි ඔවුන් හා එක්වෙමු. අතීතයේ උරුම කළ දේ
අනාගතයට ගෙන යාම වර්තමානයේ වගකීම වන්නේය. රටක් ගොඩනැගූ තරුණ ජවය, රටක් ගොඩනගන තරුණ ජවය තරුණ පරම්පරාවෙන් ආයාචනය කරමු. තරුණේනි, අපගේ තරුණ ශක්තිය කුරගල හා ඒකාබද්ධ කරවමු. එකම දෙයක් වී මහා බලයක් වී කුරගල බේරා ගනිමු. ඔවුන් අපි එනතුරු බලා සිටිති. ඉතින් හෙට හිරු පායාවි.